යාළුවනේ අදට මගේ පැල ටිකට දවස් 19ක් වෙනවා. ඒ කියන්නේ පැල ඉඳලා දවස් 19ක් වෙනවා. ඉතින් අද මම මෙයාලට දෙන්න යන්නේ මැන්කොසෙප් කියන දිලීරනාශකය. මේ තියෙන්නේ මැන්කොසෙප් කියන දිලීරනාශකය. අපිට බලා ගන්න පුළුවන් මේ පැකට් එකේ එක එක බෝග වලට ගෝවා, මාළු මිරිස්, කැරට් ඒ වගේ හැම එකටම මේක මොන ලෙඩේටද දෙන්නේ, ඒ වගේම කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද, ඒ හැම එකක්ම හරි පැහැදිලිව මේ පැකට් එකේ තියෙනවා. ඉතින් අපිට ඕන කරන්නේ මිරිස්නේ. මිරිස් වල ඔයාලට බලා ගන්න පුළුවන් මර්ධනය වෙන රෝග තියෙනවා. එතකොට මිශ්‍රණ අනුපාතය තමයි ජලය ලීටර් 16ක ග්‍රෑම් 32ක් මේක කලවම් කරන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජල ලීටර් 2කට ග්‍රෑම් 4ක්. ඒ කියන්නේ ජල ලීටරයකට ග්‍රෑම් 2ක් වගේ තමයි මේ දිලීරනාශකය කලවම් කරගන්න ඕනේ. මේක ඇවිල්ලා ග්‍රෑම් 100 පැකට් එකක්. මේක රුපියල් 260ක් වුණා. මේ දිලීරනාශකය දෙන්න ඕනේ මේ ශාකයේ පත්‍රවලට. ඒ කියන්නේ මේ කොළවලට තමයි මේක ඉහින්න ඕනේ. එතකොට මේ දිලීරයක් එන එක වළක්වනවා මේ දිලීරනාශකයෙන්. ඒ කියන්නේ දිලීරයක් එන්න කලින් අපිට මේක දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මම මේ වැඩේට මගේ ස්ප්‍රේ ටෑන්ක් එක තමයි මම භාවිතා කරන්නේ. මොකද පැලවලට ඉහින්න ලොකු වතුර ප්‍රමාණයක් කලවම් කරගන්න ඕනේ නැහැ නේ. ඉතින් මේකට ලීටර් 2ක් අල්ලනවා. ඉතින් ලීටර් 2කට සාමාන්‍යයෙන් ග්‍රෑම් 4ක් වගේ මැන්කොසෙප් කිරා ගත්තා නම් හරි. මම මේ වැඩේට යූස් කරන්නේ මේ කප් එක. මේකට අපි මැන්කොසෙප් ග්‍රෑම් 2ක් වගේ දාගමු. මේක තියෙනවා ග්‍රෑම් 4ක්. ඉතින් මේ ප්‍රමාණය තමයි මේ බොටල් එකට ඕනේ. මොකද ලීටර එකකට සාමාන්‍යයෙන් ග්‍රෑම් 2යි දාන්නේ. එතකොට ලීටර් 2කට ග්‍රෑම් 4ක ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ ටෑන්ක් එකට ලීටර් දෙකකට තමයි අපි කලවම් කරගන්න ඕනේ. එතකොට ලීටර එකකට ග්‍රෑම් 2ක් වගේ තමයි මැන්කොසෙප් දාගන්න ඕනේ. ඉතින් මේ ග්‍රෑම් 4ක් තමයි මේ ලීටර් 2ගේ ටැංක් එකට අපි දාගන්න ඕනේ. අපි මුලින්ම මේක මේ විදිහට කම්ප්‍රෙස් කරගෙන ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ගානට නිකන් පින්න වගේ වෙන්න වදින්න ඕනේ මේක. මෙහෙම හරියන්නේ නැහැ. මෙන්න මේ වගේ වෙන්න වැදෙන්න අපි හදා ගන්න ඕනේ මේක මුලින්ම. ඊට පස්සේ මෙන්න මේ විදිහට පැලයට ස්ප්‍රේ කරන්න ඕනේ. පැලේ කොළවලට හොඳට උඩ පැත්තටයි යට පැත්තටයි හොඳට වදින විදිහට. ඉතින් මේක දෙන්න ඕනේ සාමාන්‍යයෙන් උදේ 9ත් 10ත් අතර වගේ කාලෙදී. මොකද ඒ වෙද්දි පැලේ තියෙනවා නම් පින්න වගේ ගතිය ඒකත් අයින් වෙලා පැලේ වේලිලා තියෙන. එතකොට අපි මේක ගැහුවට පස්සේ හොඳට කොලේට මේ අල්ලලා ඉන්නවා. ඉතින් මේ විදිහට අපි හැම පැලයකටම ස්ප්‍රේ කරගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක මෙතෙන් ඉවරයි. වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.